අපි හැමෝම දකිනා අපේ දරුවන්ගේ හිනාව පිටිපස්සේ සමහර විට අපි නොදකින කතාවක් කියනවා. ඒ තමයි නිහඬවම පැතිරෙන බරපතල මානසික සෞඛ්‍ය අර්බුදයක්. මේ මූලාශ්‍රවල දත්ත දිහා බලද්දී අපිට මේ ගැන කතා නොකර ඉන්න බෑ. මේ වචන ටික ඇහුවම ඇත්තටම හිතට වදිනව නේද? මේක තමයි අපේ ගෙවල් ඇතුලේ සමහර විට අපි නොදැනුවත්වම අපේ දරුවන් මුහුණ දෙන යථාර්ථය. ඉතින් අපි මේ නිහඬ බව බිඳිමු. හරි. දැන් අපි බලන්න යන දත්ත සමහර වෙලාවට ටිකක් හිතක අමාරු වෙන්න පුළුවන්. ඒ ඇත්ත තත්වයේ තේරුම් ගන්න එක තමයි වෙනසක් ඇති කරන්න පුළුවන් පළවෙනිම පියවර. හිතන්නකෝ තමන්ගේ දරුවාගේ පන්තියේ ඉන ළමයි 5 දෙනෙක් ගැන. ඒ අතරින් එක්කෙනෙක් එයා නිහඬවම ලොකු මානසික සටනක ඉන්න පුළුවන්. මේක තමයි අද තියෙන කටුක යථාර්ථය. ඒ විතරක් නෙවෙයි ADHD. ඒ කියන්නේ අවධානය එක තැනක තියාගන්න තියෙන අමාරුව. ඒ තත්වයත් 43% කින් වැඩි වෙලා. මේක පාසල් වැඩවලද විතරක් නෙමෙයි එදිනෙදා ජීවිතයටත් ලොකු බලපෑමක් කරනවා. ඊළඟට නව යෞවන විය ඒ කාලෙම හරිම අභියෝගාත්මකයි. ඒ මදිවට මානසික අවපීඩනය කියන අඳුරට තවත් 30ක් වැඩියෙන් ළමයි ඇඳගෙන වැටෙනවා. මේවා නිකම් ඉලක්කම් නෙවෙයි මේ අපේ දරුවන්ගේ නොපෙනෙන කඳුළු. හැබැයි මේකේ තමයි හැම දෙයකටම වඩා කම්පනයක් ඇති කරන දේ. අවුරුදු 10ක් 14ක් වගේ පුංචි වයසක ළමයෙක්ට තමන්ගේ ජීවිතේ නැති කරගන්න හිතෙන තරමට මොකක්ද මේ වෙන්නේ? සියදිවි නසා ගැනීම 200කින් වෙනි වෙලා, ඒ කියන්නේ දෙගුණයකින්. ඇත්තටම සමාජයක් විදියට, දෙමව්පියෝ විදියට අපිට කොතනද වරදින්නේ? අපි දරුවන්ට හොඳම සෙල්ලම් බඩු අරන් දෙනවා. හොඳම ඇඳුම් අරන් දෙනවා. ඒත් නිරෝගී ළමා කාලයකට ඕන කරන අත්‍යවශ්‍ය අත්තිවාරම් ටික ගැන මොකද වෙන්නේ? චිත්තවේගීය ආරක්ෂාව කියන අත්තිවාරම නැත්තම් අනිත් හැමදේම තේරුමක් නැති වෙලා යනවා. මෙන්න මේක තමයි අද ගොඩක් වෙලාවට වෙනස. එක පැත්තකින් දරුවා එක්ක hina වෙලා එයාගේ ඇස් දිහා බලාගෙන කතා කරන දෙමව්පියෝ, අනිත් පැත්තෙන් දරුවා ළඟ ඉන්නවා හැබැයි මුළු ලෝකෙම තියෙන අතේ තියෙන ෆෝන් එකේ. චිත්තවේගීව මේ දෙමව්පියෝ එතන නැහැ. දරුවන්ට සීමාවන් දානවා කියන්නේ එයාලව හිර කරනවා කියන එක නෙවෙයි. ඒක හරියට පාරක දෙපැත්තේ තියෙන ආරක්ෂිත වැට වගේ. ඒ වැට තියෙන නිසා තමයි යාලට බය නැතුව නිදහසේ දුවන්න පුරුවන්. ඒක නැති වුණාම යාලා අතරමං වෙනවා. අපි පුරුදු කරන්නේ වගකීම්ද නැත්නම් හැමදේම අයිතියක් විදිහට ඉල්ලන්නද? හිතන්න. පුංචි කාලේ ඉඳන්ම තමම් කාලා ඉවර වුණු පිඟාන හොදන එක වගේ පොඩි දෙයක්. ඒකෙන් තමයි ලොකු වුණාම ජීවිතේ ලොකු වගකීම් බාලගන්න එයාලා ඉගෙන ගන්නේ. නිරෝගී මනසකට නිරෝගී ශරීරයක් අත්‍යවශ්‍යයි. ඒත් සමබර කෑමක්, ඇතිතරම් හොඳ නිින්දක් නැති වුණාම ඒ මනසත් අවුල් වෙනවා. නිකම් කේන්ති යනවා, දුක හිතෙනවා. ඒ හැමදේම පටන් ගන්න එතනින්. ගස් නගලා, දුවලා, පැනලා, දාඩිය දාගෙන සෙල්ලම් කරපු ළමා කාලයක් වෙනුවට අද ළමයි සෝෆා එකට, ටැබ් එකට කොටු වෙලා ඇඟ විතරක් නෙමෙයි මනසත් එක තැන නවතිලා වගේ. කම්මැලිකම කියන්නේ ඇත්තටද මොලයට ලැබෙන නිවාඩුවක්. අලුත් අදහස් එන්නේ, නිර්මාණශීලී දේවල් හිතෙන්නේ ඒ නිහඬ වෙලාවේ. ඒත් අපි කම්මැලි කිව්ව ගමන් ෆෝන් එක අතට දීලා ඒ වටිනාම වෙලාවේ යාළකින් උදුර ගන්නවා. හරි. ප්‍රශ්නේ බරපතලයි. ඒක අපි දැක්කා. ඒත් හොඳම දේ තමයි මේක කතාවේ අවසානය නෙවෙයි. මේ තමයි වෙනස පටන් ගන්න තැන. ඉතින් අපිට මොනවද කරන්න පුළුවන්? විසඳුම තියෙන්නේ හරිම සරල. අපි සමහරවල් අමතක කරපු මූලික දේවල් වල. ලොකු දේවල් නෙවෙයි. අපි සරල ඒත් හරිම බලවත් පේවර ටික ගැන කතා කරමු. මෙන්න මේ කුළුණු හතර උඩ තමයි අපිට ශක්තිමත් පවුලක්, ශක්තිමත් දරුවෙක් ගොඩනගන්න පුරුවන් වෙන්නේ. අපි බලමු එකින් එක මේවා ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා. පළවෙනි දේ තමයි නායකත්වය. මතක තියාගන්න පවුල කියන නැවේ කප්පිත්තා තමයි දෙමව්පියෝ. ගමන තීරණය කරන්නේ එයාලා. දරුවන්ගේ ඕනේ එපාකම් වලට නෑ කියන්න බය වෙන්න එපා. කෑම වෙලාවක්, නිින්දට යන වෙලාවක් වගේ ස්ථිර දිනචර්යාවක් තියෙනකොට දරුවන්ට ලොකු ආරක්ෂාවක් දැනෙනවා. දෙවැනි එක සැබෑ සම්බන්ධය. දවසට පැයක් එලිමහනට යන එක, රැයට කෑම කනකොටවත් ෆෝන් නැතුව එකට කතා කරන එක, අඩුම තරමේ දවසට විනාඩි 15ක් හරි ෆෝන් එක පැත්තකින් තියලා දරුවා එක්ක බිම ඉඳගෙන එයාගේ සෙල්ලමකට එකතු වෙන්න. ඒ විනාඩි 15 පැය ගානක වීඩියෝ ගේම් එකකට වඩා වටිනවා. තුන්වෙනි පියවර ශක්තිය ගොඩනැගීම. පොඩි කාලේ වැටෙන්න නොදී අල්ලගෙනම හිටියොත් ඒ දරුවා කවදාවත් හරියට දුවන්න ඉගෙන ගන්නේ නැහැ. වැරදීම් කියන්නේ පාඩම්. ගෙදර පොඩි වැඩ පැවරීම, එයාලට තනියම දේවල් කරන්න දෙන එක. ඒක තමයි ජීවිතයට මුහුණ දෙන්න එයාලව පුහුණු කරන හොඳම ක්‍රම.
අවසාන වශයෙන් 4 වෙනි පියවර තාක්ෂණය කළමනාකරණය. දරුවා මට කම්මැලි කිව්වම ඒකට බෙහෙත විදිහට ෆෝන් එක දෙන්න එපා. ඒක තමයි එයාලගේ පරිකල්පනය අවදි වෙන්න ඕන හොඳම වෙලාව. හොඳයි එහෙනම් අපි මොකක්ද අලුතෙන් හදන්නේ කියලා අහන්න. ඒ නිහඬ බවට ඒ කම්මැලිකමට ඉඩ දෙන්න. අවසාන වශයෙන් මේ කියමනෙන් හැමදේම සාරාංශගත වෙනවා. අපේ කාර්යභාරය දරුවන්ට හැමදාම කන්න මාළු දෙන එක නෙවෙයි ජීවිතේ කියන මහා මුහුදේ බය නැතුව තනියෙන්න මාළු බාන්න යාළට උගන්වන එක. ඒක තමයි දෙමව්පියන්ට දරුවෙකුට දෙන්න පුරුවන් වටිනාම තෑග්ග.